Producer Dancing Stars. मम गन्ने मी करकार बंदाला उनकी हामिने बल्लवन मम इन्ने मी महाराजा वागे में गमे ताकत को दौकर मम गन्ने मी करकार बंदाला उनकी हामिने बल्लवन मम इन्ने मी महाराजा वागे में गमे ताकत को दौकर मन माली वलवे हम तकिया नवमा उनकी हम मगे मन माली पुल्ली को ना बेंदी पर भागिन मम के दरत केंदन एमी पुल्ली को ना बेंदी पर भागिन मम के दरत केंदन एमी मम एमन इन कोट पार दिगे मगे यालो एक तुरेला मलगाला विदाला पिलिगता ओया मगे मास्टर ओया कियला हम गन्ने मी करकार बंदाला उनकी हामने बलवन मम इन्ने मी महाराजा वागे में गमे काटा कुदौतर मन वादे उदिए गई रज कुमरियो आले कले इसर मन वादे उदिए गई रज कुमरियो आले कले जंपाले में वगे दरी आइदो बटया तुरती लईदिए यालुओ हुकुम मन माली कला नसला बरबागे मम इन्ना मम रज फिर हरवागे मम गन्ने मी करकार बंदाला उनकी हामने बल्लवन मम इन्ने मी महाराजा वागे में गमे ताकत कुदौतर मम गन्ने मी करकार बंदाला उनकी हामने बल्लवन मम इन्ने मी महाराजा वागे में गमे ताकत कुदौतर ලබාදෙන අවස්ථාවේ වඩාත් උණුසුම් මොහොතටයි දැන් අපි පැමිණ තිබෙන්නේ. ඔබ වඩාත් ආදරය කරන තාරකාවන් තිදෙනෙකු තාමත් වේදිකාව මත රැඳී සිටිනවා. ඔබ විසින්ම ඔවුන් වෙනුවෙන් තීරණය කරන ලද විනිශ්චය දැනගන්නා තුරු. කෙසේ නමුත් ඔබ විසින්ම මේ තිදෙනා අතරින් තාරකාවන් දෙදෙනෙකු ඊළඟ පටයට යෑමට සුදුසු බව තීරණය කර තිබෙනවා. විනිශ්චය ලබා දීම පිණිස මා කැමැති ඊළඟට ආරාධනා කරන්න සංක ප්‍රසාද් සහ රන්දිටත් මංජුල මුරුගහ සහ ශානිටත් සංක රන්දි ඊදිනේ විනිශ්චය මණ්ඩලය විසින් ඔබට බොහොම හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා දුන්නා. ඊදිනේ තාරකාවන්ට ලැබුණු ලකුණු ප්‍රමාණය සමගත් කල ඔබ වඩාත් ඉදිරියෙන් ඉන්නවා. මට මතකයි රෝසි සේනානායක මහත්මිය කියා සිටියා ඔබ වෘත්තීය නාට්‍ය ශිල්පියෙක් නිසා ඔබ පළපුරුදු නාට්‍ය ශිල්පියෙක් නිසා නාට්‍ය ගුරුවරයෙක් නිසා සමහර විට ඔබගේ මේ ඉදිරිපත් වීම
අනෙක් තාරකාවන්ට අසාධාරණයක් වෙයිද කියා. කෙසේ නමුත් මා දන්නවා කොයිතරම් වෘත්තීය මට්ටමේ හිටියත් ඊයේ දිනේ සංකගේ හිත ගැහෙන්න පටන් ගත්තා වේදිකාව මතට පිවිසනාට පස්සෙ. මම වැරදිද? හරි. ඔව්. මොකද සංක මේ තරඟයකටයි ඉදිරිපත් වෙන්නේ. අනිවාර්යයෙන්ම රන්දින්ගෙන් ඔබට බොහොම හොඳ සහයෝගයක් ලැබුණා. ඒ අතර ඒ සහයෝගයත් සමගම ඔබට වඩා රන්දි කැපී පෙනෙන්නත් පටන් ගත්තා. ඒ විනිශ්චය මණ්ඩලය විසින් පෙන්වා දුන්නා. මම කැමති රෝසි සේනානායක මහත්මියට කතා කරන්න. මොකද ඔබ තමයි කියා සිටියේ සංකගේ ඉදිරිපත් වීම අනික් අයට කරන අසාධාරණයක් වෙයි කියලා. නමුත් අද සංක ඉන්නේ ප්‍රේක්ෂකයන් ලබා දෙන අවමනාපය අතර. ඔබ හිතුවාද සංකට මේ තත්ත්වය උදා වෙයි කියා? නිරෝෂ මම කිසිසේත්ම හිතුවේ නැහැ ශංක අවමනාප ලකුණු ගණයට වැටේ කියලා. මම අර විදිය කියමනක් කිව්වට මං හිතපු ආකාරයේ මේ වේදිකාව මත මේ රටේ ප්‍රසිද්ධියටපත් වෙච්ච ඕනෑම තාරකාවකට ඉදිරිපත් වෙන්න අවකාශයක් තියෙනවා. නමුත් ඊයේ දිනේදී මං චූටි අඩුපාඩුවක් දැක්කා. ඊයේ දිනේ මම කතා කරත් ඊයේ දිනේ ගැන පමණක් මම කතා කරොත් මේ වේදිකාවේ මම හිතන්නේ හොඳම නිර්මාණ ඉදිරිපත් උනේ ශංක ප්‍රසාද්ගෙන්. මට හිතුණා ඔබගේ සහායිකාව ඔබගෙන් ඒ අවස්ථාව උදුරගත්තා කියලා. ඔබ කොච්චර වෘත්තීය මට්ටමින් හොඳ නර්තන ශිල්පියෙක් වුණත් දිල්හාරා ඔබගෙන් ඒ අවධානය මගෙන් උදුරගත්තා. මම දන්නේ ඒක ප්‍රේක්ෂක ජනතාවගෙනුත් ඒ ආකාරයෙන් සිදුනාති කියලා. ඒක නිසාම මොහු අවම ලකුණු මට්ටමට වැටුණාද කියන එක මම හිතනවා. නමුත් මගේ ලකුණු අනුව මගේ මනාපය අනුව ශංකිතමත් ඉදිරියෙන් ඉන්නේ. ස්තුතියි ඔබතුමීට. මංජුලයේ අපි ඔබ ගැන නොදත් පැත්තක් තමයි අපිට පෙන්වා දුන්නේ. ඒ ඔබගේ නර්තන හැකියාව. රවීන්ද්‍ර රන්දිනි මහත්මයා. ඔබ සිතනා පරිදි මංජුල මෙසේ ඔහුගේ විනිශ්චය ලැබෙන තුරු අවමනාපය ලබාගත් තාරකාවන් අතර රැඳී සිටිමින් තවත් මොහොතක් රැඳී සිටිය යුතුද? එහෙමත් නැත්නම් ඔබගේ විශ්වාසය අනුව මීළඟට ඉදිරියට යා යුත්තේ මංජුලද? ඊයේ තමයි මම දැක්කේ තරඟකරුවන් 5 දෙනාම ඉතාමත්ම ඉහළ ප්‍රමිතියක නර්තනයන් ඉදිරිපත් කරලා ඔවුන් අතරින් කවුරු ඉදිරියට යයිද කියන අපේ ලකුණු තත්ත්වයන් වල වෙනස්කම් තිබුණත් ඒ වගේ ඉහළම මට්ටමකට 5 දෙනාම නර්තනයන් ඉදිරිපත් කළේ ඊයේ. මේ අතරින් සුවිශේෂ දස්කම් දැක්වූ කීප දෙනෙක් ඉන්නවා. දැන් දෙදෙනෙක් දැනටමත් ඉදිරියට ගිහිල්ලා. මොවුන් දෙදෙනාට අප ලකුණු දීමේදී ඇත්තටම සහ අදහස් ප්‍රකාශ කිරීමේදී ඊ අපි ඉතාමත්ම ප්‍රවේශම් වුණේ හැම කෙනෙක් මේ මට්ටමේ හිටපු නිසා. මේ දෙදෙනා අතරින් ගත්තොත් පැහැදිලිවම මංජුල ඉතාමත්ම හොඳින් පුහුණු වුණ අපිට ඔහු ඉදිරිපත් කරපු දේ බොහොම පිළිවෙලක් සහිතව ඔහු ඉදිරිපත් කළා. නමුත් ඔහුට සංක තුලින් දැක්වෙන ප්‍රවීණත්වය තිබුණේ නැහැ. ඔහු මම හිතන්නේ ඊට වඩා අඩු අත්දැකීම් තියෙන කෙනෙක්. නමුත් ඔහු අදක්ෂ නර්තන ශිල්පියෙක් නෙමෙයි. ඔහුට හොඳට නර්තනය කරන්න පුළුවන්. අත්දැකීම් මතින් සංක ඉදිරියට හිටියා. ඒ නිසා සංකගේ නර්තනය මම හිතනවා මංජුලට වැඩිය ඊයේ වඩාත් කැපී පෙනුණා කියලා මම විශ්වාස කරනවා. තවත් විනිශ්චයක් ලබා දීමට සූදානම්. සංක ප්‍රසාද් සහ මංජුල මොරගහ අතරින් ඉදිරියට යන්නේ